guys, welcome back to my YouTube channel. ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද අරන් ආවේ මම වෙනද ගේනවට වඩා පොඩ්ඩක් වෙනස් විදිහේ වීඩියෝ එකක්. වෙනස් විදිහේ කිව්වට මගේ channel එකේ මුල ඉඳන්ම ඉන්න යාළුවෝ නම් දන්නවා මම small business එකක් කරනවානේ. ඉතින් මගේ business එකේ අද යවන්න තියෙන orders ටිකක් pack කරන එක තමයි මේ vlog එකේ වැඩිපුරම තියෙන්නේ. ඊට කලින් මම මේ කරන්නේ මගේ ස්ටඩි වෝල් එකේ චූටි මේකෝවර් එකක් කරන්න හදන්නේ. මම මේ ෆොටෝස් Pinterest එකෙන් බලලා සේව් කරගෙන ඒවා print කරගෙන තමයි දැන් මම මේ කපලා ඒ ටික බිත්තිය අලවන්න හදන්නේ. ඔයාලා ගෙදරත් තියෙනවා නම් කියන්න. අපේ ගෙදර නම් අපේ අම්මා මුකුත් බිත්තිය අලවන්න දෙන්නෙත් නැහැ. ඇන ගහන්න දෙන්නේ නැහැ බිත්තිය. ඒ කියන්නේ බිත්තිය කැත වෙන ඩැමේජ් වෙන දේවල් අපේ ගෙදර කරන්න දෙන්නේ නැහැ. ඉතින් මම හරිම අමාරුවෙන් තමයි මේකටත් මේ චූටි ටිකටත් මේ ටික අලවන්නම් කියලා පර්මිෂන් ගත්තේ. මෙතන තියෙන ෆොටෝස් ඔක්කොම මම සේව් කරගත්තේ ස්ටඩි මූඩ් එකට මැච් වෙන විදිහ ඒවා. මොකද මේක ස්ටඩි ටේබල් එක ඉස්සරහා පේස්ට් කරන නිසා. ඉතින් ඇත්තටම මේ වගේ චූටි ට්‍රික්ස් වලින් ඉතින් අපිට පාඩම් කරන්න තියෙන ආසාවනේ වැඩි වෙන්නේ. අපි පාඩම් කරන තැන ලස්සනට තියෙද්දි අපිට බෝරින් නැතුව පාඩම් කරන්න ආස හිතෙනවා. ඉතින් කොහොම හරි ඔන්න දැන් මම ඒ ටික කපාගෙන ඉවරයි. දැන් අපි මේක අලවමු. ඉතින් ඔන්න ඒ වැඩේ ඉවරයි. දැන් අපි යමු අපේ orders pack කරන වැඩේට. අද යවන්න තියෙන order එකකට තියෙනවා චුටි letter එකක් ලියලා දාන්න. වෙනදට නම් මම print කරලම තමයි දාන්නේ. ඒ වගේ customize notes උත්. ඒ වුණාට මේ දවස්වල මගේ print එක කැඩලා තියෙන්නේ. ඇත්තටම මොකද මේ දවස්වල මම business එක චුට්ටක් නවත්තලා තියෙන්නේ. මාස 3ක වගේ කාලයක් මම කිසිම social media platform එකක active හිටියෙත් නැහැ. මොකද මට exams තිබ්බා. ඒකට මම අසනීප වෙලා හිටියා. ඔය වගේ දේවල් එක මම මගේ business එක නවත්තලා වගේ තමයි තිබ්බේ. දැන් තමයි මේ ආයෙ චුට්ටක් පටන් ගත්තේ. ඉතින් ඔය කාලේ තමයි මගේ print එකත් කැඩුනේ. business එක කරන්නේ නැති නිසා මම print එක ආයෙ හදාගන්න ගියෙත් නැහැ. උනාට දැන් ආයෙ එක හදාගන්න ඕනේ. ඉතින් මම දැන් කරන්නේ gift box page එකක් නේ. ඉතින් එතකොට අපි birthdays වලට anniversaries වලට කිසිම විශේෂ හේතුවක් නැතුව gift එන අයත් ගොඩක් ඉන්නවා. ඉතින් ඒ වගේ අයගේ gift box තමයි යවන්නේ. ඉතින් එතකොට ගොඩාක් වෙලාවට කට්ටිය customize notes මේ වගේ add කරන්න කියලා කියනවා. මෙච්චර කියවුවට ඔයාලා මගේ business page එක මොකක්ද කියලා දන්නේ නැත්නම් මෙන්න මේක තමයි මගේ business platforms දෙක. TikTok එකයි Facebook එකයි. Instagram එකේ account එකක් තියෙනවා. ඒනට ඇත්තටම මොකොත් මට ඒක active වෙන්න තරම් time එකක් නැහැ. අර platform දෙක තමයි main platform දෙක විදිහට මම business එක කරගෙන යන්නේ. ඉතින් අද තියෙනවා photo frame එකක් යවන්න. අර letter එක ලිව්ව කෙනාගේම order එකේම තමයි මේ photo frame එකත්. ඉතින් අපිට photos පෙන්නන්න බෑ. යාළුවගේ privacy එක ඒක. සමහර customers ලා නම් කියනවා යාළුවා photo frames වලට ඒ වගේ customize දේවල් වලට orders දුන්නාම යාළුවට packing video එකක් දෙන්න social media වල upload කරාට කමක් නැහැ. එහෙම කියලා කියනවා. සමහර අය අපිට request කරනවා යාළුවා කිසිම photo එකක් කිසිම detail එකක් social media වල දාන්න එපා කියලා. ඉතින් එතකොට අපි අනිවාර්යයෙන් මේ privacy එකට respect කරන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි මම ඔයාලට මෙතන මේ photo එක පෙන්නුවේ නැත්තේ. ඉතින් ඔන්න ඔහොම තමයි ඒ photo frame එක ready වෙන්නේ. අපි ඉතින් මේවා ඔක්කොම ඩිලිවර් කරන්නේ අපි නෙවෙයිනේ courier services හරහා තමයි අපි customers වලට මේවා ඔක්කොම ඩිලිවර් කරන්නේ. ඉතින් එතකොට මේ වගේ glass items යවද්දී අපි වග කියන්න ඕනේ ඒකේ ආරක්ෂාවට courier එකටම විතරක් ඔක්කොම වගකීම බාර දීලා හරියන්නේ නැහැ. අපි හොඳට bubble wrapping වලින් ඒ අවශ්‍ය දේවල් ඔක්කොගෙම හොඳට safety විදිහට pack කරලා තමයි මේ වගේ items යවන්න ඕනේ. ඉතින් මගේ channel එකේ මුල ඉඳන්ම හිටපු අය නම් දන්නවා මම මුලින් කරේ handmade items ඒ කියන්නේ resin items. resin items වලින් තමයි මම මගේ business එක පටන් ගත්තේ. resin items වලින් මම gift box හදුවා. ඉතින් ඊට පස්සේ මම university select වෙච්ච එකත් එක්ක මට resin items කරන්න තරම් time එකක් නැහැ. ඉතින් ඇත්තටම කිව්වොත් මේක මගේ full time කරන business එකක් නෙවෙයි මේක. මේක මම part time තමයි කරන්නේ.
ඉතින් මේ කාලේ හැම යුනිවර්සිටි ළමෙක්ට වගේම සයිඩ් ඉන්කම් එකක් තියෙනවා. මගේ යාළුවෝත් හැමෝටම වගේ තියෙනවා. ගොඩක් අය ස්මෝල් බිස්නස් කරනවා එක එක පාත් වලින්. එතකොට ගොඩක් අය ටියුෂන් ක්ලාසස් කරනවා. තව ගොඩාක් අය පාර්ට් ටයිම් ජොබ්ස් කරනවා. ඉතින් ඒ හැමදේම කරලා තමන්ගේ දේවල් වලට ගෙදරට බරක් නොවේ සල්ලි හොයා ගන්නවා. ඉතින් මමත් එහෙමයි. මමත් ඇත්තටම දැන් අවුරුදු 2කමාරක වගේ ඉඳන් මගේ කිසිම ඉගෙනීමේ වැඩකට මම ගෙදරින් සල්ලි ඉල්ලලා නැහැ. මගේ යුනිවර්සිටි හැම වියදමක්ම මම කවර් කරගන්නේ මගේ මේ චූටි බිස්නස් එකෙන්. ඉතින් මම හිතනවා මේක බලන ඔයාලා ඉගෙන ගන්න කෙනෙක් නම් ජොබ් එකක් කරන්න ටයිම් එකකුත් නැත්තම් ඒ උනට ගෙදරින් හැම දෙයකම ඉල්ලන්න කැමතිත් නැත්තම් බය වෙන්නේ නැතුව ඔයාලගේ දෙයක් ඔයාලා පටන් ගන්න. මුලින්ම ලොකුවට එහෙම මුලින්ම හැමදේම හරියන්නේ නැහැ තමයි. චූටි කාලයක් අමාරුවෙන් අල්ලගෙන ඉන්න. අනිවාර්යෙන්ම ඔයාලට ඔයාලගේ දේවල් කවර් කරගන්න ගානට හරි ඒ බිස්නස් ඩෙවලොප් වෙනවා. ඉතින් අද මට කුරියකට පැකේජස් 3ක් දෙන්න තියෙනවා. gift boxes 3ක්. ඒ 3 එකක් boys gift box එකක්, අනිත් එක girls gift box එකක්. මං හිතන්නේ මේ photo frame එක යන්නේ boy කෙනෙක්ට තමයි. ඒක anniversary gift box එකක්. අනිත් දෙකම birthday gift box දෙකක්. ඉතින් ඔය විදිහට තමයි box ටික ready වෙන්නේ. ඉතින් මම කියවනේ මම දැන් මාස 3ක් විතර කිසිම platform එකක active වෙන්නත් බැරි වුණා මට කියලා. ඉතින් ඒත් මට මේ orders ආවේ මගේ පරණ customers ලා දෙන්නෙක් මෙතන orders දෙකක්ම. ඉතින් ඒ වගේ පරණ customers ලාගේ orders උයි තව නිදහසේ අපිට කල් තියලා බාර දෙන orders වගේ ඒ වගේ අර නිදහසේ කරන්න පුළුවන් orders මම කිහිපයක් ගත්තා මේ කාලය ඇතුළත. ඉතින් මේ තියෙන මම අද පැක් කරන පළවෙනිම පැකේජ් එක ඒක අර ෆොටෝ ෆ්‍රේම් එකත් එක්ක තව අපේ කැටලොග් එකේ තිබ්බ චූටි චොක්ලට් පැකේජ් එකකුත් එයා යාගේ ඕඩර් එකට ඇඩ් කරගෙන තිබ්බා. ඉතින් ඔයාලට ඕන නම් ඉම්පෝර්ටඩ් චොක්ලට් බොක්සස් උත් අපෙන් ගන්න පුළුවන්. ඊළඟට දැන් මම මේ පැක් කරන්න යන්නේ අද අපෙන් යන දෙවෙනි gift box එක. ඉතින් මේක boy කෙනෙක්ට යන gift box එකක්. ඒ වගේම මේක නිල් පාටට ආස boy කෙනෙක්ට යන gift box එකක්. ඉතින් ඒ නිසා තමයි මේකට මේ නිල් පාට reversible octopus උයි fog perfume එකත් නිල් පාටිනුයි. ඊට පස්සේ men's wallet එකකුයි sneakers chocolate එකයි. ඒ වගේම මේකට චූටි බර්ත්ඩේ කාඩ් එකකුත් ඇඩ් වෙනවා. මේක බර්ත්ඩේ gift එකක් නිසා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ color themes වලටත් අපෙන් gift box ගන්න. අපේ Facebook, TikTok accounts බලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන්. අපි ගොඩාක් color themes වලට ලස්සන gift boxes කරලා තියෙනවා. හැබැයි අපිට කල්ලාතු orders පාර දෙන්න ඕනේ color theme gift boxes කරනවා නම්. ඉතින් ඔන්න අද දවසේ යන තුන්වෙනි ඕඩර් එක තමයි දැන් මම මේ පැක් කරන්න යන්නේ. මේකත් ඒ වගේ pink theme එකට යන gift box එකක්. girl කෙනෙක්ට යන්නේ birthday එකකට. මේකත් අපේ පරණ customer කෙනෙක් දුන්න ඕඩර් එකක්. ඉතින් මේකටත් ඒ වගේම pink color එකේ purple color එකේ reversible octopus කෙනෙකුයි. ඉතින් ඒ reversible octopus ගෙම අපේ ලොකු colors ප්‍රමාණයකින් තියෙනවා ඔයාලට ගන්න පුළුවන්. දැන් අවුරුදු 1.5 දෙකක විතර වෙලා ඉඳන් අපේ store එකේ trending item එක තමයි reversible octopus. මෙන්න මේ pink color එකේ cute mug එකයි ඊළඟට මෙන්න මේ cute pink color එකේ wallet එකයි add වෙනවා. ඒ විතරක් නෙවෙයි තව add වෙනවා බලාගෙන ඉන්නකෝ. octopus ගේ happy mood එකයි angry mood එකයි දෙකම එක toy එකේ change කරන්න පුළුවන් නිසා ඉතින් ගොඩක් අය ඒකට කැමතියි. ඒ වගේම තමයි අපේ octopus හරිම පිරිපුන්. ඒ කියන්නේ අර පණ නෑ වගේ නෙවෙයි. අපේ octopus ගේ හොඳට ඇතුළට පුළුම් පුරවලා හොඳට පිරිපුන් විදියට පේන්න ලස්සනට තියෙනවා අපේ octopus. ඉතින් ඔයාලට ඕන නම් අපිට message එකක් දාලා order කරගන්න පුළුවන්.
ඉතින් ඔය වොලට් එක ඇඩ් වුණාට පස්සේ ඊළඟට ඇඩ් වෙනවා මිනි පර්ෆියුම් එකක්. ඒකත් පින්ක් තීම් එකෙම තමයි යාට මම ඇඩ් කරලා දුන්නේ. මොකද මේක පින්ක් තීම් එකේ gift box එකක් නිසා. ඊට පස්සේ cute beaded bracelet දෙකක් ඇඩ් වෙනවා. මේ දෙක handmade මම තමයි හදන්නේ. ඉතින් ඒක මගේ තවත් චූටි side business එකක්. ඒක නම් හරිම චූටි business එකක්. ඒ වුණාට ඒක ගොඩක් ඒකෙන් මම orders ගන්නෙත් මේ මගේ main platform හරහා තමයි. මම ඔයාලට ඒ චූටි business එක ගැන වෙනම දවසක කියන්නම්. ඉතින් ඒ දෙකත් ඔන්න ඔය විදිහට ඇඩ් වෙනවත් එක්කම ඊළඟට මේකට ඇඩ් වෙන ඇනිවර්සරි කාඩ් එකක්. ඔව් මේක බර්ත්ඩේ gift එකක් නෙවෙයි. sorry. මේක ඇනිවර්සරි gift එකක්. ඉතින් ඒ නිසා මේකට ඇනිවර්සරි කාඩ් එකක් ඔන්න ඔය විදිහට ඇඩ් වෙනවා. ඊළඟට අපේ මේන් පාර්ට් එක අපි යවන හැම gift box එකකම අනිවාර්යයෙන්ම ෆොටෝ එකක් අරගෙන කස්ටමර්ට යවනවා. අන්න ඒ වැඩේ තමයි දැන් මම මේ කරන්නේ. ඉතින් ඔයාලා ස්ටෝර් එකකින් ඕඩර් එකක් දාලා ඔයාලගේ අතට ඒක එනවා කියන එක හරිම ලේසි නැහැ. ඒක කරන එක්කෙනා හරිම ලොකු වෙලාවක් අරගෙන තමයි මේ දේවල් රෙඩි කරන්නේ. ඉතින් ඔයාලා දකින්නදී මට මේ ඕඩර්ස් 3 පැක් කරන්න පැයකට වඩා කාලයක් ගියා. තව මෙතන වීඩියෝ එකේ පෙන්නපු නැති කොටසකුත් තියෙනවා කරන්න. මොකද ඇඩ්‍රස් ලියන ඒවා ඒ බලවන ඒවායි පෙන්නුවේ නැහනේ. අපිට ඇඩ්‍රස් ෆෝන් නම්බර්ස් එහෙම පෙන්වන්න බැහැනේ. යාළගේ ප්‍රයිවසි එක නිසා. ඉතින් කොහොම හරි ඔන්න ඒ වැඩේ ඉවර කළා. මම මේ දැන් හදන්නේ කන්න මොනවා හරි හදාගන්න. මම එහෙම ලොකුවට නිතරම උයන කෙනෙක් නන් නෙවෙයි. ඒනට අද මම මේ හදාගන්නේ චීස් පාස්තා එකක් හදාගන්න. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ අද දවසේ උදේවරුව ගෙවුනේ. මේ දවස්වල ආසාවෙම බලන කතාවක් තමයි පිරිමි ළමයි කියන්නේ. මං ඉතින් මගේ චීස් පාස්තා එකත් හදාගෙන ඒක බලන ගමන් දැන් මම මේක කන්නේ. හුඟ දවසකින් තමයි අතරම මම මේ එක්සෑම් නැතුව ගෙදර ඉන්නේ. ඉතින් ඒ නිසා අද පාඩම් වැඩ මුකුත් කරන්න නැතුව නිදහසේ ටයිම් එක ස්පෙන්ඩ් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් මේ vlog එකත් ඉවරනකම් බලලා ඔයාලා හැමෝටම ගොඩක් thank you. ආයෙත් අලුත් vlog එකකින් එනකන් හැමෝම පයිසමින් ඉන්න.